හොඳයි එහෙනම් දරුවනේ අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරමු. එතකොට අපි ඔගොල්ලෝ මේ දක්වා පුතාලා ඉගෙන ගත්තු 10 වසරේ පළවෙනි පාඩම් ටිකේ දැනුම අපි නැවත වතාවක් මතක් කරගන්න තමයි අපි මේ පේපර්ස් වැඩේ කරන්නේ. ඉතින් ඔගොල්ලෝ ඉතිහාසය හැඳින්වීමේ එකේ ඉගෙන ගත්තා ඊට පස්සේ ශ්‍රී ලංකා ජනාවාස වීම. ඊට පස්සේ කොහොමද ලංකාවේ දේශපාලන බලය ආරම්භයේදී විකාශනය සිද්ධ වුණේ නේද? අනුරාධපුර පොළොන්නරු රිව්ව අපි මූලික වශයෙන් කතා කරා ඒවා ගැන. ඊට පස්සේ අපි තුන්වෙනි පාඩමේදී තව නොයෙකුත් සංකල්ප කීපයක් ගැන ඉගෙන ගත්තා. එද ලංකාව පාලනය කරපු රජවරු ගැන ඊට පස්සේ විසින් මොනවද කරපු දේවල්. ඉතින් මේ විදිහේ කරුණු කාරණා ගොඩක් අපි 10 වසරේදී ඉගෙන ගත්තා. ඉතින් දැන් උන අපිට වෙලා ඇවිල්ලා තියෙනව නේද? වාර්ය භාගෙත් උණුගේ අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ කියාවි. ඉතින් ඒකට අපි හොඳට සූදානම් වුණොත් නේද? විශේෂයෙන්ම දැන් පාඩම් විතරක් කරලා හරියන්නේ නැහැ. මොකද අපිට වාර්ය භාගයක් කියන්නේ අපිට ප්‍රශ්න පත්‍රයක් ලියන්න තියෙන්නේ. එතකොට ඒකට අපිට පෙරපුරුවක් තිබ්බොත් තමයි නේද අපුරාලා දන්නවා උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ළමයි ඔගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රය හරි හොඳට අහගෙන හොඳට සවන් දීලා ළඟට මේ කියන ඒ වගේ හරි උත්තර ටික ලියාගෙන හරි මම හිතනවා දැන් මේ වෙලේ හැමෝම මේක print out අරන් ඇති මම ඔයගොල්ලෝ දවස් කීපයකට කලින් දැම්මේ මේ print out ගන්න කියලා. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලෝ ගාව ඇති කියලා. ඔකට පුතාලාට පුළුවන් මේ පේපර් එකේ වුණත් යම් අමතර කරුණු ලියා ගන්න නැත්නම් වෙනම කොලේක ලියලා මුණ. හරි. දෙකේ ඕන එකක් කරාට කිසිම ගැටලුවක් නැහැ. කොහොම හරි ලියන්නයි ඕන. හරි. ඉතින් සමහරවිට ඔයගොල්ලෝ ලියපු උත්තර හරි නේද? මම කියන උත්තරයට වඩා වෙනස් වෙන්න පුළුවන්. වැරදිලා තියෙන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් හරි ඔයගොල්ලෝ රතු පෑනෙන් මාක් කරගන්න මොකද්ද වැරදුණු ප්‍රශ්නාන්ති කියලා. හරිද? එතකොට මේ විදිහට කරන් යන්න. ඊට පස්සේ ඊට අමතරව තමුණාදී ඔයගොල්ලෝ මතක ගන්න තියෙන කරුණු කාරණා. ඊට පස්සේ ළමයි දැන් පුතාලා ඔයගොල්ලෝ දැන් 9 වසරේදී ලියපු පේපර්ස් වගේ නෙවෙයි දැන් 9 වසරේ ඔයගොල්ලෝ ඉතිහාස පේපර්ස් වලට ලියන්නේ නැත්තේ. මොකද ඒවයි ගොඩක් තිබුණේ කෙටි ප්‍රශ්න. එහෙම නැත්නම් අපි බහුවර්ණ කියලා කියන ඒවා. ඉංග්‍රීසියෙන් කියන්නේ MCQ multiple choice questions නේද? multiple choice කියන්නේ ළමයි choices ගොඩක් තියෙනවා. ඒ කියන්නේ තෝරන්න වරණ. එහෙම නැත්නම් උත්තර ගොඩක් තියෙනවා. ඒකට තමයි multiple choice questions කියන්නේ. ඒතකොට දැන් O level වලදී ඔයගොල්ලන්ට හම්බෙන්නේ උත්තර 4ක් තියෙනවා. ඒකට ඒක ලියන්න ගියාම ඔයගොල්ලෝ හම්බෙන උත්තර කීයක්ද? එළවල 5ක් තියෙනවා. ඒකයි ඉතින් එළවල අමාරුයි කියනවා. ඒ උත්තර 5කින් හරි එක තෝරන්න. ඉතින් මේ ඒකයි ඉතින් ඒකේ තියෙන වෙනස. දැන් 9 වසරේදී ඔයගොල්ලෝ ලිව්වේ වගේ කෙටි ප්‍රශ්න නැත්නම් බහුවර්ණ 20ක් තියෙන ප්‍රශ්න පත්‍ර නේද? ඔය විශේෂකට වගේ තිබි 20 වනේ. දැන් 10 වසරේ ඉඳලා අපිට 40 ඒවා තමයි කරන්න තියෙන්නේ. හරි. ඒකට බොහෝ වෙලාවට ඔයගොල්ලෝ මේ වගේ 40 එක. හරි. පේපර් එකක් එයි. ඉතින් වාරි භාගයට ඒ වගේම හරි පළවෙනි පාඩම් තුන ආශ්‍රිතව අයි ගුරුන්ගේ ප්‍රශ්න පත්‍ර ගොඩක් වෙලාවට සකස් වෙන්නේ. මොකද පළවෙනි වාරේ පෙර කරන්න තියෙන්නේ ෆුල් පාඩම් තුන විතරක් නිසා. නමුත් කලාතුරකින් සමහර විට දරුවෙක්ගේ පාසලක හතරේ පාඩමේ මුල් කොටස් දක්වා උගන්වලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ දරුවන්ට හතරේ පාඩමේ ප්‍රශ්නේයි. නමුත් අපි පන්තියේදී මුල් පාඩම් තුනම කලින් ඉවර කරලා ඒ වගේම හතරේ පාඩමේ පොඩි කොටසක් කරා. ඒ නිසා මේ පාඩමේ ප්‍රශ්නාවත් මම හිතනවා අපේ පන්තියේ දරුවන්ට ගැටලුවක් වෙන එකක් නෑයි කියලා. එහෙම හතරවෙනි පාඩමෙනුත් තවදුරටත් හරි අහනවයි කියලා විභාගයට අනිවාර්යෙන් ඉස්කෝලේ කියනවා නම් හරි මට පුළුවන් අමතර දවසක් හරි වැඩිපුර වෙලාවක් හරි අරගෙන හතරවෙනි පාඩමේ ඉතුරු කොටස් ටිකක් කරලා දාන්න. අපි දැනටම හතරවෙනි පාඩමේ සැලකිලි ප්‍රමාණයක් ඉවරයි. අපිට තව මාතෘකා කීපයක් තියෙන්නේ. ඒක කතා කරන්නේ හතරවෙනි පාඩමත් ඉවරයි. නමුත් ඊට වඩා මේ පේපර් එක සාකච්ඡා කරන එක හරි ඉතාම වැදගත් නිසා අපි පේපර් සාකච්ඡා කරන එක මුලද දවසට ගන්න. හරි අපි ප්‍රශ්න පත්‍රයට යමු ළමයි එහෙනම්. මම උත්තර මාක් කරනවා. මේ පුතාලට මේ අදාළ ඒවා ඒ ආකාරයට ලකුණු කරගන්න පුළුවන්. හරිද? ඊට ප්‍රශ්න අරන් ඒවත් අහන්න. එතකොට වැඩේ ලේසි. හරි අපි ප්‍රශ්න ටික බලාගෙන යමු ළමයි. පළවෙනි එක අතීත ප්‍රජා විසින් විවිධ කාලවකවානුවලදී ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන අයත් වන්නේ කුමන මූලාශ්‍ර වර්ගයට? එතකොට ඔළුවේ උත්තර කීපයක් දීලා තියෙනවා. එතකොට මේ පළවෙනි ප්‍රශ්න දැක්කම සමහරවිට අපිට එකපාරට පැටලෙන්න පුළුවන්. දැන් නේද? ඒගොල්ලෝ මේ ආපු දවස්වල නම් අපි ගොඩාක්ම කරේ නේද? නෝට් ලියනවා, පාඩම් පැහැදිලි කරනවා. නමුත් අපි පුතාලට පාඩමින් ප්‍රශ්න ඒ නිසා මම හිතනවා මේ පේපර් එකක් දැක්කම එකපාරට කරකවලා තෑරෙන වගේ එකක් අපි පන්ති ළමයිට වෙන්නේ. ඇයි? අපි මේ පාඩමින් ප්‍රශ්න ටිකක් කතා කරානේ. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් දැක්කම පුතේ ඒ ප්‍රශ්නේ ඔයගොල්ලෝ එකපාරට තේරුනේ නැත්නම් ඒ ප්‍රශ්නේ දෙපාරක් හරි තුන් පාරක් හරි හොඳට කියවන්න. දැන් මේ බලන්න. අතීත ප්‍රජා විසින් විවිධ කාල වකවාණු වල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන. එතකොට අපේ ප්‍රශ්නේම ළමයි කියනවනේ නේද වචනේ කියනවා. ග්‍රන්ථ හෝ ලේඛන. ඒ කියන්නේ පොත් හරි ලේඛන හරි. ඒව අයිති වෙන්නේ මොන මූලාශ්‍ර වර්ගයටද අහනවා. අන්න එතකොට අපි කල්පනා කරන්න ඕනේ. හරි. ග්‍රන්ථ ලේඛනයි නම් උත්තරිය මොනවටද අපිට ගන්න පුළුවන්? සාහිත්‍යද?
නානකද? මෙතන නානක කියන වචනේ පොඩක් වලින් පේනවාදී අර නයන වතුන් දෙක මාරු වෙලා. ඊට පස්සේ පුරා විද්‍යාත්මකද පුරාවස්තුද? උණු ග්‍රන්ථශාලය කියන කිව්වම නම් මේ පුරාවස්තු වෙන්නේ නැහැ නේද? පුරාවස්තු කියන්නේ මොන හරි භාණ්ඩයක්. ඉස්සර කාලේ මිනිස්සු භාවිතා කරපු වස්තුවක්. ඒක නේද පුරාවස්තු කියන්නේ? පුරාදන වස්තු. පුරා කියන්නේ පැරණි, වස්තුව කියන්නේ මොකක් හරි භාණ්ඩයක් නේද? ඒතකොට පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වලට අපි කිව්වා ඔය අභිලේඛන වගේ ඒවා ඊට පස්සේ කාසි මේ දැන් නටබුන් මේ වගේ දේවල් තමයි පුරා විද්‍යාත්මක මූලාශ්‍ර චිත්‍ර වගේ. එතකොට ග්‍රන්ථශාලය කියන එකට දාන්න බෑනේ. ඊට පස්සේ මොනවද පුතේ නානක මූලාශ්‍ර? මේ පාරේ විභාගෙට ආව පළවෙනි ප්‍රශ්න ඕලෙල් වලට නේද? අපි මේ පාරේ එනවයි කියලා කිව්වා. ඉතින් කිව්වා වගේම කාසි කියන මුල් ප්‍රශ්නෙත් ආවා. එතකොට නානක විද්‍යාව එහෙම නැත්නම් නානක හරි ශාස්ත්‍රය කියලා කියන්නේ තමයි පැරණි කාසි. හරි පැරණිම වෙන්න ඕනේ නෑ. කාසි පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාව නැත්නම් ඒ විශේෂ ශාස්ත්‍රය. එතකොට එහෙනම් ග්‍රන්ථශාලයක නයිතු වෙනකොටද සාහිත්‍ය මූලක්. ඉතින් මේක දැක්ක ගමන් ගහන්නත් පුළුවන්. හැබැයි මම අනිත් උත්තරත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරා. ඇයි අනිත් උත්තරේ වැරදි කියලා. එහෙනම් පළවෙනි එකට පුතාලට ලේසියෙන් උත්තරේ හොයන්න පුළුවන් ග්‍රන්ථශාලයකද කියලා තියෙන නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඉරක් ගහ ගන්න. හරි මේක දැක්කනම් හරි අන්න ඔයගොල්ලන්ට උත්තරේ හොයාගන්න ලේසි. සාහිත්‍ය මූලක්. අන්න එහෙමයි උත්තරේ හොයාගන්න. හරිද? දැක්ක ගමන් කලබල වෙලා ගහන්න යන්නේ නැහැ උත්තරේ. ඔකට පැටලෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් මේ ප්‍රශ්නේ කියවන්න වෙලා දෙන්නේ ඒකනේ. දැන් බලන්න පේපර් එකට දීලා තියෙන වෙලාව කාලය පැය එකයි. ඒකට පැය එකක් දෙන්නේ. ඒ හරියට පැය කාලය තුලද මේක කියවලා කරන්න. නිසා පැය පේපරේ දැන් තමන් දක්ෂයෙක් කියලා පැය පේපරේ ළමයි විනාඩි 20න් විතර කරලා නේද? ඉතුරු විනාඩි 40 නේද? ඉතුරු විනාඩි 40 නිදා ගන්න එහෙම යන්න එපා. හරි. එහෙම කරොත් ඔයගොල්ලන්ට ගොඩක් කරුණු මිස් වෙලා තියෙනවා. හරි අනිවාර්යෙන් විනාඩි 15 20න් කරාගෙන ඔයගොල්ලෝ භාගයට කියවලා තියෙනවා. ඉතින් නේද? සමහර ළමයි එහෙම දකින්න දෙන්න. හරි ඉස්කෝලේ ඉඳන් හරි ඔය කොච්චර මේව කරත් ටර්ම් ටෙක්ස්ට් එක වෙලාවට ඒ වගේ මූල වැඩ කරන ළමයි ඉන්නවා. දැන් ඔයගොල්ලෝ නම් එහෙම කරන්නේ. මේ පන්තියේ කියලානේ තියෙන්නේ. නමුත් සමහර දරුවෝ ඉන්නවා අර කියන දේ හරියට කරන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? හිතුනේ ඉංග්‍රීසි එක දේවල් කරනවා. එක්ක චිත්‍ර ඇඳ ඇඳ ඉන්නවා, මල් ඇඳ ඇඳ ඉන්නවා. නේද පාඩම් කරන්න ගිහලා. හරි එහෙම අදින්න වෙලා නැහැ. පේපරේ හරියට කරනවා. හරි පැයේ පේපරේ කියන ළමයි අඩුම තරමේ ගුණ විනාඩි 40ක් 45ක්වත් ඔයගොල්ලන්ට යන්න ඕන. හරි සමහරට උඹලුන්ට වේගින් පොත් කියවන්න හරි මේ පුළුවන් ඇති. ඒනට කියවුවට මේ ප්‍රශ්න හරියට කියවන්න උත්තරත් බලන්න. සමහර ළමයි එක උත්තරයක් විතරයි කියන්නේ. ආයෙක හරියට කියනොත් ඒකට ගහනවා අනිත් උත්තර බලන්නේ නැහැ. එහෙම කරන්නත් එපා. සමහර ලාට වඩා නිවැරදි පිළිතුර වගේ හරි එන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් සමහරට. මේ උත්තරෙත් හරි මේකත් හරි. හැබැයි වඩාම නිවැරදි එක තමයි සමහර ලාට තෝරන්න ඕන. හරි අපිට පේපරේ එහෙම ප්‍රශ්නයක් හම්බුනොත් මම පෙන්නන්නම්. ඒතකොට ඒ වගේ අර සමහර ඒ වගේ තියෙන ළමයි පොඩි පොඩි උගුල් අටවල. හරි දැන් ඔය 11 වසර ළමයින්ට අපි ඉස්සරහට පේපර් ක්ලාස් එක පටන් ගත්තා පස්සේ ඒගොල්ලෝ බක්කම් පෙන්නනවා පාස් පේපර්ස් වල ඒ වගේ අටවල තියෙන උගුල් ළමයි අහු කරගන්න. හරි. ඒ වගේවත් මේ පෙන්නන අපි ඉස්සරහට හම්බෙයි. හරි තා පේපර්ස් අපි කරනවානේ 10 වසරේදී. ආට තුන්වෙනි වාරය වගේ වෙද්දී තව පේපර්ස් කරනවා. ඒතර ඔයගොල්ලන්ට ඒ වගේ දැන් හොයාගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. පුනරුක්ති දෝෂ බහුලව පවතින ඓතිහාසික කරුණු කෙටියෙන් දක්වා ඇති මෙරට ඉතිහාසය ලියවිති පැරණිම සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට ඔන්න කියනවා පුතේ පුනරුක්ති දෝෂ බහුලයිලු. හරි පුනරුක්ති දෝෂ බහුලයිලු. ඓතිහාසික කරුණු කෙටියෙන් දක්වලා තියෙනවා. ඒ වගේම කියනවා මෙරට ඉතිහාසය ලියවී ඇති පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය. ඔන්න අපිට උත්තරය අහුවෙන තැන. තමයි ලංකාවේ ලියවුණු පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය මොකක්ද මෙතන තියෙන පුතේ? මහා වංශයේ දීප වංශයේද අපි වංශ කතා දෙකේ මුලින්ම කතා කරන්නේ. මේ දෙකේ ළමයි වඩා පැරණි එක මොකද්ද? ඈ මොකද පැරණිම එක? දීප වංශය. දීප වංශයේ ලියලා ඊට කාලයකට පස්සේ තමයි මහා නාම හිමි ඇවිල්ලා මහා වංශය ලිව්වේ නේද? එසා පැරණිම කියන එකෙන් අන්න උත්තරය අල්ලගන්න මොකද එන උත්තරේ? දීප වංශය. ගහන එක දීප වංශය. ඒතර ඔයගොල්ලෝ මේක හරියට උත්තරේ හොයාගත්තා නම් දාගන්න හරියි. හරිද? ඊට පස්සේ තුන හරි මම මේ සාමාන්‍ය වේගකින් කියාගෙන යන්නේ ඔයගොල්ලන්ට ලියා ගන්නත් පුළුවන් ඕන. හරි දීප වංශයේ ලියුනේ ළමයි කොයි කාලෙද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. උනා එකක් ලියා ගන්න. ක්‍රීව කියලා දාගත්තා ක්‍රීව 4 වන සියවස. මේක වැඩි ලස්සනට මට මේ ලියන්න බෑ. හරි මේ පොඩ්ඩක් ඇදේ යනවා. හැබැයි ඒක ඔයගොල්ලන්ට ඇහෙනවන්නේ. හරි මම කියද්දි ලියා ගන්න. ඒකට 1 2ට 2. තුන්වෙනි පාලියෙන් ලියවුණු මහා වංශයේ මුල් කොටස අර්ථ විවරණය කර ගැනීම සඳහා මොකද මේ අර්ථ විවරණය කියන්නේ ඉන්ටර්ප්‍රිටේෂන්. ඒ කියන්නේ අර්ථ තේරුම් ගන්න. ඒකේ තියෙන වචන තේරුම් ගන්න නැත්නම් ඒකේ තියෙන සිද්ධියක් තව වැඩි දුර විස්තර කරගන්න. අන්න එහෙම ලියවුණාලු පොතක්. හරි. ඒකේ නම මහා වංශ ටීකාව. අපි ඒකට පුතේ තව නමක් කියනවා. මොකද්ද අපි ඒකට කියන අනිත් නම? මහා වංශ ටීකාව කියන්නේ නිකන් සිංහල වගේ නමක් නේ. ඉස්සර මොකද්ද මේක මේ කියපු අනිත් නම? මහා වංශ ටීකාවට කියපු නම?
මතක් කරන්න ටිකක් අර අමුතු නමක් තිබ්බේ. මොකද පුතේ නම? නිකන් ඔය ටයිප් කළා වගේ දාන්න බලන්න. ඔයගොල්ලෝ මතකයි මේ සමහරක් ඒවා. හරි අපි මේ ළඟදී කතා කරපු ප්‍රශ්න. මොකද අපි උදේ මේකට කියපු නම? මහා වංශ ටිකාට අපි කිව්වා අමුතු නමක්. නේද? දීප වංශ ලිව්වා කිව්වා ඊට පස්සේ මහා වංශ ලිව්වා කිව්වා මහා වංශේ. හරි එළියලා ඊට පස්සේ කාලයකට පස්සේ ඒකේ තේරුම් ගන්න ලිව්වලු තව පොතක්. මහා වංශේ තියෙන කොටස් විස්තර කරලා. මොකද අපි ඒකට කියපු නම? කොහොම chat එකට හරි දාන්න. අන්න හරි very good. වංශත්තප්පකාසිනී. ඒ තමයි. හරි මතක තිබිලා තියෙනවා නේ. වංශත්තප්පකාස. එතකොට පුතේ අන්න ඒ පොත යන්නේ කොයි කාලෙද? අද අපිට මෙතන ලියන්න බැරිනවා මහා වංශ ලියපු කාලවකවන්න නේ. මහා වංශ ලියපු කාලවකවන්න මොකක්ද ළමයි? හරි ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 වෙනි සියවසේ. ඒකට දාගන්න යටින් 5 හෝ 6 වෙනි සියවසේ. දැන් අමතර කරුණ වල මේව ලියා ගන්න. ඒක මතක් කරගන්නත් එක්ක ඒව ලියන්න. ඊට පස්සේ මේ වංශත්තප්පකාසිනී ඒක ලියා ගන්න වංශත්තප්පකාසිනී තමයි මේ පොතට කියන නම. ඒතකොට ඒක ලියලා තියෙන ළමයි මහා වංශයේ මුල් කොටස ලියවිලා 7 වර්ෂ 4කට පස්සේ. ඒක ඔයගොල්ලෝ තුනට එක උත්තරේ ගත්තා නම් අන්න නිවැරදි. 7 වර්ෂ 4කට පස්සේ තමයි ලියවිලා තියෙන්නේ. වංශත්තප්පකාසිනී. ඊට පස්සේ පුතේ ඊළඟ එකේ අහනවා ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය ඊට පස්සේ ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය. එතකොට ওই නැචුරාලිස් හිස්ටෝරියා කියන්නේ ළමයි නිකන් විශ්වකෝෂයක්. යාද ඊට පස්සේ අපි කතා කරමින් හිටිය හතරවෙනි ප්‍රශ්නය ළමයි මෙන්න මේ ඉබන් බතුතා කියුවේ ඉබන් බතුතාගේ දේශාත්මක වාර්තාව ඊට පස්සේ පර්නාවෝ ලික්වේරෝස් මෙතන ඩී කියලා නෑ කමන්නේ පර්නාවෝ ක්වේරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳ විස්තරය. ඒතර කියනවා ඊට සඳහන් වන්නේ ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වෙන විදේශීය මූලාශ්‍රයක් ලු එම මූලාශ්‍රයත් රටවල් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. එතකොට පුතේ දැන් බලමු අපි එක එක්කෙනාගේ දැන් මේ කියපු ලේඛකයෝ ඉදපු රටවල් මොනවාද? දැන් ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය. පුතාලා ඇරිස්ටෝටල් කියන කෙනා හිටියේ කොහෙද? එයා මොන ජාතිකයෙක්ද? ඇරිස්ටෝටල් කියන කෙනා ග්‍රීක ජාතිකයෙක්. ඒකට යාලිය පොතේ නම තමයි ඩිමුන්ඩෝ. ඒකට මේ පොතවල ලොකු විස්තර නෑ ළමයි ලංකාව ගැන. පොඩි වාක්‍ය කීපයක් තියෙනවා. දැන් හරිද? එතකොට හැබැයි කොහොම හරි විස්තරයක් තියෙනවා නේද? ඒ නිසා අපිට ඒක වැදගත්. පොඩි වාක්‍ය ටික කිව්ව අපිට නිකන් අදහසක් ගන්න පුළුවන්. ඇරිස්ටෝටල් ඉන්න කාලේ යාලා මොනවද ලංකාව ගැන දන්නේ? හරි. ඒවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගණයට දාන්න. එතකොට තමයි ඇරිස්ටෝටල් ඇවිල්ලා ග්‍රීක ජාතිකයෙක්. එහෙනම් එයාගේ රට ග්‍රීසිය. ග්‍රීසියේ මිනිස්සු ග්‍රීක ජාතිකයෝ. එහෙනම් අපි උත්තර වලට හොයන්න ඕන මුලින්ම ග්‍රීසිය තියෙන එක. දැන් ඒ නිසා අපිට පළවෙනි එක සහ තුන්වෙනි එක කපලා දාන්න පුළුවන්. ඇයි වැරදින්නේ? මේ පළවෙනියට ග්‍රීසිය නෑ. ඒ නිසා වැරදි. එහෙනම් 2යි 4යි හොයමු. ඊට පස්සේ දෙවෙනි එක. ඊළඟ ළමයි B ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය. උදාලා ප්ලීනි කියන්නේ මෙයා ඇවිල්ලා රෝම අධිරාජ්‍යයේ හරි විද්වතෙක්. එතකොට එයා එතකොට නේද රෝම අධිරාජ්‍යයේ වැසියෙක්. එතකොට එයා හිටියේ නම් රෝමයයි. නේද? ඒතකොට අයිති වෙන රාජ්‍ය තමයි රෝමය.
නා රටවල් යහන්නේ. එහෙනම් දෙවෙනියට එන්න ඕන රෝමේ. එහෙනම් අපිට පුතේ දෙවෙනි උත්තරේ කපලා දාන්නත් පුළුවන්. මොකද දෙවෙනි උත්තරේ මුලට ග්‍රීසිය තියෙනවා. ඒක හරි. හැබැයි ඊළඟට තියෙන අරාබිය. ඒ නිසා වැරදි. දෙවෙනියට එන්න ඕන රෝමේනේ. එහෙනම් අපිට ළමයි ඉතුරු උත්තර බලන්න නැතුව උනත් හතරවෙනි එක තෝරගන්න පුළුවන්. හැබැයි දැන් අපි මේක සාකච්ඡා කරන පන්ති නිසා මම අනිත් උත්තරත් කියනවා. ඒතර අපි කිව්වා ඉබන් බතුතා කියන්නේ අරාබි ජාතික සංචාරකයෙක්. එහෙනම් C වලට ඔන්න අරාබිය තියෙනවා. හරි. ඒ වගේම ළමයි පර්නාවෝ ඩි ක්වේරොස් පියතුමා කියන්නේ එයා විල පෘතුගීසි ජාතිකයෙක්. හැබැයි ළමයි මෙයා ලංකාවට ආපු පෘතුගීසි පූජකයෙක් නෙවෙයි. මෙයා හිටියේ ළමයි ඉන්දියාවේ. හැබැයි එයා ඉන්දියාවේ හිටියට එයාට ලංකාවේ ඉන්න පෘතුගීසි කට්ටියට ලියුම් යවනවනේ. ලියුම් යවලා පණිවිඩ හුමාරුව කරනවා. ඒ නිසා පර්නාවෝ ක්වේරොස් පියතුමා ලංකාව ගැන දන්නවා. ඒ නිසා එයා පොතක් ලිව්වා The Conquest of Ceylon කියලා. ඒ කියන්නේ ලංකාධිපත්‍ය. එහෙම නැත්නම් ලංකාව අල්ලා ගැනීම. අන්න එහෙම පොතක්. කියනවා තියෙන පොතක්. ඉතින් ඒවා ගැන වැඩි විස්තර කතා කරන්න නැහැ. නමුත් මම පොතේ නමත් ඔයගොල්ලන්ට දුන්නා. හරි නිකන් මතක තියාගන්න කියලා. හරි. හරි. මේක මේ ස්ක්‍රීන්ෂොට් මේ වෙන එක නම් මේ සැරින් සැරේ නතර වෙන්නේ හරි වදියක්. මේ දැන් ඊයේ පන්තිය වුණ නැහැ නේද? right. මේ හරි. එතකොට දැන් සමහරට දරුවෙක් හිතන්න පුළුවන් සර් මේක 2020 පේපරයක්. ඊට පස්සේ තව සමහරට ළමෙක් කියන්න පුළුවන් සර් මේක කොහෙද වයින් පළාතේ පේපරයක්ද? WP නේ. එතකොට සර් අපි බස්නාහිර පළාත. සර් අපි ඉස්කෝලේ යන්නේ කොහෙද දකුණු පළාත. එහෙම කියන්න පුළුවන් සමහරට. අපි කොහෙද මධ්‍යම පළාත. සමහරට මේ සර් අපි අනුරාධපුර උතුරු මැද පළාත. කොහොමම කියන්න පුළුවන්. හැබැයි එහෙම නාගිය ළමයි සිලබස් එක වෙනස් වෙනවද? නෑ. හරි සිලබස් එක තාම වෙනස් වෙලා නෑ. තාම 2015 සිලබස් එකමයි. තාම යක්මුත්මයි ඔය පොඩි පොඩි රූප ටිකක් එහෙම මාරු වෙලා තියෙන. එච්චරයි ඒක නම් ටිකක්. ඊයරම ලොකු වෙනසක් නෑනේ. ඒ වගේම හරි ඔයගොල්ලන්ට පළවෙනි වාරයට තියෙන පාඩම් වල වෙනසක් වෙලා තියෙනවද නෑ. හරි. ඒ පළවෙනි එන්නේ මේ මුල් පාඩම් තුනම තමයි. ඒ නිසා හරි දැන් මේ කරන පේපරේ හෝ ඒකේ අවුරුද්ද හරි ඒව ගැටලුවක් කරගන්න එපා. දැන් අපි උලෙල් වලට 2016 නම් ෆස්ට් පේපර්ස් කරනවා. එතකොට මේ 2016 ඒ වැඩක් නැති වෙන්නේ නැහැ නේද? මොකද 2016 තියෙන්නේ toy පොතේ තිබ්බේමයි. ඒ නිසා හරි මේ පේපරේ අවුරුද්ද වැඩක් නෑ. ඒකෙන් ගන්න විෂය දැනුමයි වැදගත් වෙන්නේ. හරි. ඒ නිසා දැන් මේ කාට හරි දරුවෙක් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම උගුල් තාම මේ 10 වසරට ආව විතරනේ. ඕල් තාම හොරේ මම ඉන්නේ. ඉතින් ඒ නිසා මේකේ අවුරුද්ද හෝ මේකේ තියෙන අපරාධ ප්‍රශ්නයක් කරගන්න එපා. හරි ඔය පොතම තමයි ඉතින් හැමෝටම ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඉතින් මේ ප්‍රශ්නෙම තමයි වාරි භාගයටත් තියෙන්නේ. සමහරවල් තියෙනවා මෙතන තියෙන ප්‍රශ්න එහෙම් පිටිම වාරි භාග විවරේ තියෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න වචනයක් දෙකක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. බලන්න අනිවාර්යයෙන්ම නැද්ද කියලා විදේශීය මූලාශ්‍ර දැන් ඔය වගේ එක ප්‍රශ්නයක්වත්. හරි අනිවාර්යයෙන් එක ප්‍රශ්නයක් හරි එනවා. සමහරවල් ප්‍රශ්න දෙක තුනක් යනවා. හරි ඒ නිසා අනිවාර්යයෙන් මේ ප්‍රශ්නම තමයි තියෙන්නේ. ඒ නිසා මේකෙන් විෂය දැනුම ගන්න. හරි දැන් මේක කතා කරා කියලා මේ ප්‍රශ්නෙම අහයි කියලා විභාගයට අපි කියන්නේ නැහැ නේ. දැන් අපි අනුමාන දෙද්දී අපි කියන්නේ අනානක විද්‍යාව සම්බන්ධව කාසි අධ්‍යයනය ගැන ප්‍රශ්නයක් එනවා පැටි භාගයට. හරි එහෙම කියනවා අපි. හරි විභාග අනුමාන දෙද්දී කියනවා. මේ එකක් හෙට එනවා. ඊට පස්සේ මොකද ලංකාවේ පාර්ලිමේන්තුව ගැන ඊට පස්සේ ඒක හඳුන්වා දුන්නේ මොන ආණ්ඩුක්‍රම ප්‍රශාසකයන්ද ඒගොල්ලෝ 10 වසරේ කායව දන්නේ නැහැ. හරි ඒ වගේ එකක් හෙට විභාගයට අහනවා. ඊට පස්සේ අපි කියනවා රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන් පුතේ තුන්වෙනි පාඩමේ ඔය තියෙන තුන්වෙනි එක නෙවෙයි දෙවෙනි පාඩමේ තියෙන ඔය කසීකාරගාම අන්න ඒ වගේ පාඩමේ. කාලේ මිනිස්සු කරපු වෘත්තීන් අනුව පදනම් වුණු ගම්මාන තිබුණා. අන්න ඒකෙන් හෙට රචනා ප්‍රශ්නයක් එනවා විභාගෙට. ඒතර එහෙම කිව්වම ළමයි මොකද කරන්න ඕන? හරි. ඒවා එතකොට බලාගෙන යන්න ඕන. එතකොට කිව්වා දැන් කියපුව ඇවිල්ලා තියෙනවනේ ඕලෙලි විභාගෙට. ඒක ඔයගොල්ලෝ අර වීඩියෝ එක දැක්කම ඔයගොල්ලෝ දන්නවා අපි කියපු ටික ආවද නැද්ද කියලා. එතකොට මේ වීඩියෝ එක ඇත්ත වීඩියෝ එකක් ඈ. දැන් අනිසර්ලාගේ බොරු කියන්න ඕනේ නැහැ අපිට. අපි ඔයගොල්ලෝ වීඩියෝ එකක් දිහා ටික පන්ති කරපු. එතකොට ඒකේ ප්‍රශ්න ටිකක් කියලා දෙන එක. ඔයගොල්ලෝ පේපර් එක දුන්නානේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි කියපුව ආවද නැද්ද කියලා.
ඒතර ඕගොල්ලන්ට මොන හරි කිව්වොත් මම මේ වහනවම තමයි කියලා විභාගෙට ඔයගොල්ලෝ ගන්න ඕනේ. අන්න ඒවා දැඩි අවධානයකින් පාඩම් කරන්න ඕනේ. කිව්වොත් එනවා. හරි. ඉතින් මේ අපි කතා කරන්නේ වාරි භාගයෙන් පුළුවන් නේද? මේ ප්‍රශ්න තියෙන කරුණු. මේව නැවත මතක් කිරීමක් මේ කරන්නේ. ඒ නිසා හරි හොඳ අවධානයෙන් මේක කරන්න. හරි එහෙම නැතුව හිතන්න එපා දැන් මේක ඉතින් මේ කලින් ආපු පේපරයක් නේ මේක දැන් අහන්නේ නැහැ කියලා. එහෙම හිතන්න එපා. ওই ප්‍රශ්නෙම තමයි ඉතින් එන්නේ. පොඩ වචන වෙනස් වෙලා. හරි. ඊට පස්සේ අපි යම් ප්‍රශ්නෙට පාත සඳහන් විදේශීය මූලාශ්‍ර රචිත කතුවරු අතරින් මෙරට පැමිණ මෙහි ඇති තතු දැක බලා වාර්තා ලැබූ වාර්තා කරුවෙක් තෝරන්න. පුතාලා අපිට විදේශීය මූලාශ්‍ර තෝරන්න බෙදන්න පුළුවන් ආකාර දෙකකට එකක් තමයි ලංකාවට පැමිණි කට්ටිය නේද? අනිත් කට්ටිය ලංකාවට නොපැමිණි ලේඛකයෝ. ආකාර දෙකයි නේද? පැමිණි සහ නොපැමිණි විදියට අපිට වර්ග කරන්න පුළුවන්. නොපැමිණි. එතකොට මෙතන ආපු කට්ටියගෙන් ලංකාවට ඇවිල්ලා වාර්තාවක් ලිව්වේ කවුද? කවුද ලංකාවට ඇවිල්ලා පුතක් ලියපු කට්ටිය? දැන් අපි කලින් ප්‍රශ්නේදී කිව්වා අපිට හම්බුණා පර්නාවුඩි ක්වේරොස් පියතුමා. නේද? අපි කිව්වා එයා ලංකාවට ආවේ නෑ. එයා හිටියේ කොහෙද? ඉන්දියාවේ. හැබැයි එයා ලංකාව ගැන පොතක් ලිව්වා. එහෙනම් එයා ගන්න බෑනේ. එයා වැරදි. දැන් එයාගේ නම උඩ ප්‍රශ්නෙත් තියෙනවා නේද? ඊට පස්සේ ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා ඒකත් උඩ ප්‍රශ්නේ හතරවෙනි එකෙත් තියෙනවා. ඒතර ප්ලීනි කියන්නේ ළමයි රෝමිල කෙනෙක්. එයා ලංකාවට ආවේ නෑ. නමුත් එයාට ලංකාව ගැන එක එක වෙලෙන්දුන්ගෙන් එක එක ලංකාවට ආපු කට්ටියගෙන් ලංකාව ළඟින් ගියපු අයගෙන් එයාට අහන්න දකින්න ලැබුණු විස්තර ටිකක් එයාගේ පොත ලියදී දැම්මා. එහෙනම් එයා ඇවිල්ලත් නෑ. යූසියන් කියන භික්ෂුව තමයි චීන ජාතික භික්ෂුවක්. මෙයාව ඉන්දියාවේ ඇවිල්ලා ධර්මය අධ්‍යයනය කරා බුද්ධ ධර්ම පිළිබඳ තොරතුරු හැදෑරුවා. එතකොට එයාත් ලංකාවට ආවේ නෑ. නමුත් එයාට ලංකාව ගැන අහන්න හරි ලැබුණු විස්තර ටිකක් එයා එකතු කරලා හරි එයා ඒ විස්තර එයාගේ පොත්පත්වල සටහන් කරා. ඉතින් හියුසියන් කියන්නේ චීන ජාතික භික්ෂුවක් වුණා. හරි නම කියවදිම තේරෙනව නේද? චයිනීස් කියලා නේද? හියුසියන්. ඒතර එයා ලංකාවට ආවේ නෑ. එහෙනම් ලංකාවට ආපු එකම කෙනා කවුද මෙතන උත්තර වලින්? ෆිලිප්පස් බැල්දියස් කියන කෙනා. ඒකට ෆිලිප්පස් බැල්දියස් කියන ළමයි ඕලන්ද ජාතික පූජකවරයෙක්. එතකොට ලංකාවට හරි ඕලන්දක්කාර වෙන්නේ නැත්නම් ලන්දේසි ලංකාවට එද්දී මේ ෆිලිප්පස් බැල්දියස් කියන පූජකයා ලංකාවට ආවා. ඉතින් එයා ලංකාවේ ඉන්න කාලය තුලදී එයා පොතක් ලිව්වා. අපි ඒකට කියනවා ෆිලිප්පස් බැල්දියස්ගේ ලංකා පුරාවෘත්තය කියලා. හරිද? ඉතින් ඒක උනම් ලියා ගන්න දැන් එතන ලියලා නැහැ නේ. යාගේ මොකද ජාතිය කියලා නේද? ෆිලිප්පස් බැල්දියස් ඉස්සරහින් ඊතලයක් ගහලා ඔන්න ලියා ගන්න. මෙයා ලන්දේසි කියලා. හරි ලන්දේසි. දැන් මේ මතක නැත්තම් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. දැන් මේවා නිකන් නෙවෙයි කියන්නේ ලන්දේසි. දැන් ප්ලීනිගේ නැචුරාලිස් ඒ ආරෝම කියලා දැන් මතකයිනේ. ඒ කලින් ප්‍රශ්න කතා කරා. හියුසියන් කියන්නේ චීන. චීන භික්ෂුව. ඔන්න කෙටියෙන් ලියා ගන්න. දැන් මතක නැත්තම් විතරයි. දැන් මේවා අපි තම විතර පාඩම් නේ. නිසා ඔයගොල්ලෝ මම හිතර මතක ඇති කියලා. එහෙනම් පුතේ පස්වෙනි එකට කියන උත්තරේ අංක 1 පහට 1. ඊට පස්සේ 6 පහත් සඳහන් කාසිය අතරින් මෙරටින් හම්බුණු පැරණිම කාසිය කුමක්දයි තෝරන්න. ළමයි ලංකාවෙන් හම්බුණු පරණම කාසිය මොකක්ද? අපි මොකක්ද ඒකට කියන නම? පරණිම කාසිය. හරි. ඉතින් අපි ලංකාවේ හම්බුණු ළමයි පැරණිම කාසි වර්ග වලට අපි කියන්නේ කහපන කාසි කියලා. හරි. පැරණිම කාසි, කහපන කාසි. ඉතින් මේ කහපන කාසි ළමයි හදලා තියෙන මොන ලෝහයෙන්ද? කහපන කියන්නේ ළමයි කහපන කියන වචනේ මේ සංස්කෘත භාෂාවට කියන කර්ෂපාණ කියලා වචනයක් අපි ලිව්වනේ නේද සමහරක් ඒවා. ඒක කර්ෂපාණ කියලාත් කියනවා කහවණු කියලාත් කියනවා. ඒතර මේ කියන නිකන් නමේම තියෙනවා ළමයි කහ කියන කෑල්ල. එහෙනම් මේ වදලා තියෙන රත්රන් වලින්. හරි කහපන කාසි කියන්නේ රත්රන් වලින් හදපු කාසි වර්ගයක්. හරි 6ට 2 කහපන කාසි. ඔය ඊට අමතරව ලංකාවේ භාවිතා වෙලා තියෙන ඒවා තමයි ඔය තඹ මස්ස පොළොන්නරු වියලි එහෙම. ඊට පස්සේ යථා ස්වස්තික කාසිය හරි ලකුණු සලකුණු කරලා තියෙන ඒවා. ඊට පස්සේ ලක්ෂ්මී කාසි හරි ඒ වගේ ඒවා තියෙනවා. 7 වෙනි ප්‍රශ්න බලන්න පුතාලා. පහත දැක්වෙන අභිලේඛන ඒවා ලියා ඇති මාධ්‍ය අනුව තීරුවේ තොරතුරු තීරුව සමග ගැලපුම් විට නිවැරදි පිළිතුරු පහත් පිළිතුරු අතරින් තෝරා. එතකොට ළමයි මෙන්න මේ જાතිය ප්‍රශ්නත් විභාගෙට එනවා. හරි අපි වට කියන්නේ කරමු සරලම ABCD ප්‍රශ්න. හරි. එතකොට මේ ABCD જાතිය ප්‍රශ්නත් අනිවාර්යෙන් පේපර් එකට එනවා. හරි ඒක පේපර් එකෙන් පේපර් එකට වෙනස්. අපිට කියන්න බෑ හරියටම පේපර් එකේ ප්‍රශ්න 40 10ක් එයිද 12ක් එයිද එහෙම හරියටම කියන්න බෑ. සමහර අවුරුද්දේ තමයි ඕනෙල් වලට ඔය ABCD જાතිය ප්‍රශ්න වෙලා තියෙනවා 16ක් විතර. සමහර අවුරුදු 14යි. හරි ඔය එක එක ගණන් තියෙනවා. ඉතින් ඒක ඒ අවුරුදු අනුව වෙනස් වෙනවා. ඉතින් මේ જાතිය ප්‍රශ්න විභාගෙට එනවා කියලා නිකන් අදහසක් තියාගන්න. ඒ කියන්නේ උත්තරේ වෙනමද හොයලා ඊට පස්සේ ආයෙ උත්තරේ තව පාරක් හොයන්න ඕනේ. හරි. දැන් මේක යා කරමු. දැන් ලේසි වැඩක් තියෙනවා. ඔයගොල්ලෝ පොඩි පන්තිවල කරානේ යා කරන ඒවා.
හරි. ළමයි ගල්වල ලියන එකට අපි මොනවද කියන්නේ? ගල්වල ලියපුවට උදාහරණයක්. දැන් මේ පැත්තේ තියෙන අභිලේඛන වර්ග. හරි. ඒවා අනිත් පැත්තෙන් හොයන්න. ළමයි ගල්වල ලියපු එකක් එනං ගල් පොත ලිපිය නේද? ගල් පොත ලිපිය ළමයි කවුද ලියුවේ? නිශ්ශංක මල්ල රජතුමා. ඒක මතක තියාගන්න පොළොන්නරු යුගයේ. දැන් ආයෙත් යා කරමු. එකට එන්න ඕන මුලින්ම C. හරි. එහෙනම් C නැති උත්තර කපතෑගි අපිට. මේක වැරදි. මේකේ B වලින් පටන් අරන් ඉන්නේ වැරදි. ඒක එකපාරින් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ බිත්තිවල ලියපේකට ළමයි උදාහරණයක් අපිට ගන්න පුළුවන් සීගිරි ගී නේද? සීගිරි චිත්‍ර බලන්න ආපු මිනිස්සු ඒගොල්ලොන්ට අර ආපු අර නේද? මේ වගේ අදහස් ඒවා සීගිරි ගැටපක් වුණ සටහන් කරලා දිනවා ඊට පස්සේ නේද? දැන් ඔය අපේ පස කාලේ බලන්න ගිය මිනිස්සු නම් ඉතින් ඔතන එක එක වෙන වෙන ඒවා ලියලා දිනවා. අර යදන්න මෙහා නේද? ඔය ඉස්කෝලේ එකක් දාලා ලියලා තියෙන්නේ මේ බෝඩ් වල අර එහෙම රෙඩි දන පිළි හරියනම් මම කීකනේ විකාර ලියනවා තමයි. මේ වගේ අර පුරාවස්තු වලට හානි කරන මිනිස්සුත් ඉන්නවා. ඉතින් කොච්චර එපා කිව්වත් මොන හරි ගලක් දැක්කම ගල් තලාවක් දැක්කම නිකන් ඉන්න බෑ. මොකක් හරි අරගෙන කොටන්නමයි ඉතින්. හරි. ඒව කට්ටියට ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් මම වැරදි දේවල් කියලා නේද අපි ඔය ඉගෙන ගත්ත පුරාවස්තු වලදී පුරාවිස්තියයි ස්මාරක වල හානි කිරීම. ඉතින් සීග්‍රියත් මේ වගේ තැන් තියෙනවා. හරි. සමහර තැන්වල එක එක දේවල් පුරලා මිනිස්සු විනාශ කරලා. ඉතින් සීග්‍රිය කියන්නේ ඉතින් වටින දෙයක්. මොකද බොහොම සෑහෙන කාලයකට ඉස්සර හදපු එකක්. ඉතින් නේද ලංකාවේ ගොඩක් විදේශිකයෝ වෙනවා වගේ දේවල් බලන්න. හරි. එතකොට බිත්තිවල ලියපුවක් තමයි ළමයි සීගිරිදී. හරි. ඊට පස්සේ දෙස්නේ ඊට අමතරව සීගිරි චිත්‍රයක් තියෙනවා. ඒත් බිත්තියම තමයි හදලා තියෙන්නේ. දල් බිත්ති. ඊට තමයි දැවවල ලියපුවට අපිට ගන්න පුළුවන් හැන්දැකේ දැව කණු වල ලේඛන. ඒතකොට ඒකේ සමහර අකුරු වගේ පේන සමහර නිකන් හැට යම් කරපු ඒවා තියෙනවා. සමහර ඒවා නිකන් ඉංග්‍රීසි අකුරු වගේ හැඩ ඒවා තියෙනවා. හරි. දැවවල හැට යම් කරපු ඒකට ඇම්බැක්කේ දීපා. ඇම්බැක්. ඊට පස්සේ රන්තහඩුවල ලියපුවකට අපි ගන්න හොඳ උදාහරණය වසම රජු මේ කාලේ අර ලියවුණු වල්ලේපුරම් රන් පද. වල්ලේපුරම් රන් සන්නස්. එහෙනම් C එනවා. හරි. ඊට පස්සේ බිත්තිවල ලියපුවකට D ලියපුවට B ඊට පස්සේ රන්තහඩුවලට A. එහෙනම් බලන්න මේ උත්තරේ තියෙන එකක් C D B A. හරි. මොකද උත්තරේ C D B A එන්නේ 7 වෙනි එකට 2 නේද? දැන් ගහන උත්තරේ 7 වෙනි එකට 2. 7ට අංක 2. හරිද? හරි ඔය උත්තර සඳහන් කරගන්න. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 7 වෙනි එකත් ඉවරයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙත් ඒ විදිහ එකක් නේද? බලන්න. 8 පහත තීරුවේ සඳහන් තොරතුරු ඒකෙත් අර විදිහම ගලපන්න තමයි තියෙන්නේ. හරි අපි ගලමුකෝ ඒකෙත් ඒවා. ප්ලීනි නැතුරාලිස් හිස්ටෝරියා. හරි. එතකොට අපි දන්නවා ප්ලීනි කියන්නේ කොහේ ඉඳපු කෙනෙක් ළමයි. රෝමෙ ඉඳපු කෙනෙක් නේ. එහෙනම් අපිට යා ගාවින් හරි මෙතෙන් දෙන්නේ B නම් B අකුර ලියා ගන්නවා. දැන් මේ ඉරි ගහන වැඩේට වැඩිය ළමයි මම වැඩියෙන්ම කරන්න කැමති මේ වගේ අකුරු ටික ලියා ගන්න. එතකොට මේක මට ලේසි. ඒතර ඔයගොල්ලොන්ට විභාගෙදි කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ ඉරි ගහලා උත්තරේ හොයන්න පුළුවන්. නැත්නම් මේ වගේ මම ලියනවා වගේ අකුරු ටික වෙනම පැත්තෙන් ලියලා හොයන්න පුළුවන්. ඔයගොල්ලොන්ට ලේසි ක්‍රමයක් ඕගොල්ලෝ විභාගෙදි භාවිතා කරන්න. ඒක ගැටලුවක් නෑ. හරි. මොකද ලේසි විදියක් ඕගොල්ලොන්ට. හැබැයි මේ විදිහට ලියලා හරි ඉරි ගහලා හරි තමයි උත්තරේ හොයන්න ඕනේ. නැතුව දැක්ක ගමන් කියපු ගමන් ගහන්න යන්න එපා පැටලෙනවා. මොකද එකම අකුරෙන් පටන් ගන්න උත්තරක් තියෙනවන්නේ නේ. ඒ නිසා හදිස්සියලා කරන්න යන්න එපා. මේ වගේ එක්ක ඉරි ගහලා නැත්නම් මේ විදිහට පැන්සලෙන් හරි පෑනෙන් හරි පැත්තෙන් ලියලා ඒ විදිහට කරන්න. හරි. නැත්නම් පැටලෙනවා. ඊට පස්සේ පර්නාල් ක්වෙරොස් පියතුමා යා කොහෙද? පෘතුගීසි මූලාශ්‍ර තමයි යා පෘතුගීසි ජාතිකයෙක්. ඒ නිසා C. මම මේ විදිහටම කරනවා. ඔයගොල්ලන්ට කැමති විදියක් විභාගිත කරන්න පුළුවන්. ඊට පස්සේ හියුම් සියන්ගේ දේශාටන වාර්තා ඒ ඇවිල්ලා චීන ජාතික භික්ෂුවක්. ඒ නිසා D අකුර. ඊට පස්සේ මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා කෘතිය ළමයි මෙගස්තිනිස් කියන්නේ කොහේ එක්කෙනෙල්ලුද? මෙගස්තිනිස් කියන්නේ ළමයි අර ඇරිස්ටෝටල් ඉඳපු තමයි. එයාත් ග්‍රීක ජාතිකයෙක්. හරි. එයාත් ග්‍රීක ජාතිකයෙක්. ඒතර එයාවිත් ඉන්දියාවට එයා ඉන්දියාවට ඇවිල්ලා ලියව පොතක් ඉන්ඩිකා කියලා. ඒතර මෙන්න මේ පොතේ ලංකාව ගැනත් විස්තර වගේක් තියෙනවා. හරි. මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා. ඉන්ඩිකා තමයි පොතේ නම. ඉන්දියාව ගැන වැඩියෙන් තියෙන්නේ. හැබැයි ලංකාව ගැන පොඩ්ඩක් තියෙනවා. එහෙනම් ඒක ඇවිල්ලා ග්‍රීක මූලාශ්‍රයක් A. බලන්න උත්තරේ BCDA තියෙනවද එහෙම එකක්? BCDA මේකනේ 8 වෙනි එකට උත්තරේ නම් මොකද? ඊට පස්සේ ළමයි අපිට පළවෙනි පාඩමේ තියෙන පින්තූරයක් දීලා තියෙනවා. පින්තූරය දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ භාවිතාව කාසියකි. මේ හඳුන්වන නම කුමක්ද? හරි. ඒතර මේක මොකක්ද ළමයි කියන්නේ?
ඔයගොල්ලෝගේ පින්තූර බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හරි පාඩමේ පින්තූරත් මම කිව්වා බලන්න කියලා පාඩම් කරද්දි අච්චුපත කියවන්න කියලා. ඒක ඔයගොල්ලෝ කියවුවා නම් මේක හොයාගන්න පුළුවන් ලේසියෙන්ම උත්තරේ මධ්‍ය කාලීන රන් කහවණු. මේක රත්තරන් කාසියක් දැන් මේක පේපරේ black and white නේ නිසා ඉතින් අලු පාටට රත්තරන් පාට. හරි අච්චුපතේ තියෙන පින්තූරේ බලන්න මේක. ඊට පස්සේ පුතාලා මූලාශ්‍ර ඇසුරෙන් තොරතුරු ලබාගෙන ඉතිහාසය ගොඩනැගීමේදී අතීතය නිවැරදිව දැකීමට නම් හරි අපි මූලාශ්‍ර වලින් තොරතුරු ගන්න අපි ඉස්සර කාලේ හිටියේ නෑ අපිට ඒ කාලේ නේද විස්තරය මේ ඇත්තෙත් නෑ නේද අපි කවුරුත් වසඹ රජුරෝ වැව් හදනවා හරි මොකුත් දැකලා නෑනේ හැබැයි අපි මූලාශ්‍ර වලින් අරගෙන තමයි ඒව දන්නේ එතකොට අතීතයේ නිවැරදිව දැකීමට නම් එම මූලාශ්‍ර පරිශීලනය කළ යුත්තේ කෙසේද මේ වගේ ප්‍රශ්නයක් උඩත් එන්න පුළුවන් වාරි භාගයකට හරි අපි මේ මූලාශ්‍ර විචාර බුද්ධිය හරි නිකම්ම කටපාඩම් කරලා හරි කල්පනා කරලා හරියන්නේ නැහැ. විචාර බුද්ධියෙන් අපි හිතන්න උනා මේක වෙන්න පුළුවන්ද? හරි මේ පොතේ දින එකත් එක්ක මේක සැසඳෙනවද? මේක නේද? කම්පෙයාර් කරලා බලනවා. හරි සෙල්ලිපි කියන්නේ මොකද්ද? පොතේ කියන්නේ මොකද්ද? දෙක වෙනස් නම් අපි තරග කරනවා. මොකද වැඩිම හරියනවා ඇත්තේ. හරි අන්න ඒ විදිහට අපි ඒවා හරි ඔප්පු කරලා සනාථ කරලා අන්න ඊට පස්සේ ඒවා තහවුරු කරගෙන අන්න ඉතිහාසයේ ඒ ආකාරයට ගොඩනගනවා. එහෙනම් මේ සෙල්ලිපි කියන දින ආකාරයට මේ රජු තමයි හරි. එහෙම අන්න ඒ දේවල් හොයාගන්න. නේද? අර උඩරංචා මඩමේ නිවසේ කතන්දරේ පුතාලට ඕන මතක ඇති. ඒ කාලේ මිනිස්සු නේද? මොනවාද කාන්තාවන් ඔය ඇස්සඳුම් ගැල්ලුවා ඊළඟට එක එක රූපලාවන්‍ය කටයුතු කරා කියලා අපි කොහොමද කිව්වේ? අපි බලන් හිටියේ නෑ නේද? ඒ කටේ මේකක් පරමේව කරනවා. හැබැයි අපිට ඒගොල්ලෝ ඒකට පාවිච්චි කරපු භාණ්ඩ හම්බුණා. ඇස්සඳුම් ගැලීම භාවිත කරපු ලෝහ පූරක් හම්බුණා. ඒතකොට එනනම් අපි දන්නා ඒගොල්ලෝ ඇස්සඳුම් ගැල්ලුවයි කියලා. ඊට පස්සේ අර මේ නේද? ඊට පස්සේ අපිට හම්බුන රතු සහ කහපාට දුර්ගල් අඹරන් යොදාගත්ත අඹරුංගල් දෙකක්. ඒතකොට අන්න ඒකෙන් අපි දැනගත්තා එහෙනම් ඒගොල්ලෝ මෙහෙම මූල පාට කරන්න මේ වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා. මෙහෙම මූල පාට කරලා තියෙනවා. එතකොට අපි මේ වගේ දේවල් විචාර බුද්ධිය අපි කල්පනා කරනවා. නිකන් දැක්කම මං හිතන්නේ නැහැ. හරි. හරි. ඒකෙන් අපි මේ තොරතුරු ඔස්සේ අපි කල්පනා කරන තව මේක නිසා මෙහෙම වෙන්න ඇති. හරි. එහෙමම හිතලා බලන තමයි හරි මේව කරන්නේ. හරි. තොරතුරු ලබා ගන්න. එහෙනම් විචාර බුද්ධියෙන් මේ පරිශීලනය කරන්න ඕන. මොකද සමහර පොත්වල ළමයි පොඩි අඩුපාඩුකම් තියෙන බෑ. වගේ වැරදි. සමහර ඒවා අපිට නේද? සමහර අපිට ප්‍රශ්න කාලේ අපිට හිතා ගන්න බෑ කොහොමද මුනේ. සමහරවිට ඒකේ වෙන මොන හරි තේරුමක් තියෙන්න පුළුවන්. අපිට පේන්නේ නැති. ඒ දැන් ඔය ලංකාවේ ඉතිහාසයේ අපි කතා කරද්දී දැන් ඔය පුතාලා 10 වසරේදී මම හිතන්නේ සිංහල සාහිත්‍යයක් තියෙනව නේද? මට මතක නෑ හරි තියෙන කියලා. සිංහ බාහුව නාට්‍ය ඉගෙන ගන්නවනේ ඔයගොල්ලෝ. ඒක සිංහ බාහුව මොකද්ද මේ කතන්දරේ තියෙන්නේ? නේද? ලංකාවට විජේන එකේ නේද? කතා පටන් ගන්නවා කියන්නේ ඉතින් එතන. එතකොට එතන සිද්ධිය සුප්පාදිය මම හිතන්නේ 10 වසර ළමයි තාම ඉගෙනගෙන නැහැ බලන්න පස්සේ වෙලා කොහෙද සිංහල සාහිත්‍යපත කියන්නේ මේ සුප්පාදේවිය නේද? ඇය සිංහෙක් එක්ක සහවාසයෙන් එයාට ළමයි දෙන්නේ හම්බෙනවා. ඒ හම්බෙන්නේ මනුස්ස ළමයි දෙන්නේ. එතකොට ඉතින් උන්ගේ නේද අපිට බලමට ප්‍රශ්නයක් තියෙනවානේ මේ කොහොමද මේ නේද සිංහෙක් දාව මේ නේද දරුවෝ දෙන්නෙක් හම්බෙන්නේ කියලා. ඒතර ඒක ප්‍රායෝගිකව වෙන්න බැරි කතාවක්. හැබැයි පොතේ ඉතින් ඒක කතාවක් කියනවා නේද? අපේ ඓතිහාසික හරි පුරාවු. කොට ඒක විචාර බුද්ධියෙන් කල්පනා කරන්න ඕනේ. ඇත්තටම මේ දෙයක් වෙන්න පුළුවන්ද? නැත්නම් මේකේ වෙන මොකක් හරි පැත්තක් තියෙනවද? ඒකට තාම අපි ඒවා හරියට හොයාගෙන නැහැ. ඇයි දැන්? ඒ වෙලාවයි වෙලක් දැන් අවුරුදු 2500කට එහා පැත්තේනේ. ඒ නිසා ඉතින් ඒවට ඇත්තටම පුරාවිද්‍යාව මූලාශ්‍ර වගේ දේවල් හොයාගන්න බෑ. නමුත් සමහර විට නේද පුරාවිද්‍යාව ඉතිහාසයක් වල සමහරලාට ඒක සම්බන්ධ මොන හරි වෙන සාක්ෂියක් හම්බෙන්න පුළුවන්. සමහරට ඔය මෙච්චර කාලයක් හොයාගෙන නැති පොතක් නේද? සමහර ඉස්සරහට හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්තොත් අපි ඉතින් මේ පොතේ තියෙන එකත් බලමු. මොකද මේ පොතේ කියලා තියෙන විදිය ගැන කියලා නේද? මේ විචාර බුද්ධියෙන් අපි හිතන්න ඕන. හරි. එකයි කාරණේ. ඊට පස්සේ 11 සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස නිකාය සංග්‍රහය වැදගත් වන්නේ මෙරට කුමන තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන්ද? පුතේ නිකාය සංග්‍රහය කියන එක ගැන අපි ඔයගොල්ලන්ට කිව්වා. නිකාය හරි මේ වචනේ දැක්කම හොයාගන්න පුළුවන් උත්තරේ. හරි නිකාය කියන්නේ මොකද්ද ළමයි? හරි. දැන් භික්ෂුන් වහන්සේලාගේ තියෙනවනේ නේද? එක එක නිකායන්නේ නැත්නම් පාර්ශව. දැන් අද සියම් මහා නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය. අහලා තියෙනව නේද ඔයගොල්ලෝ? දැන් ඔය අලුතෙන් ඇමති කෙනෙක් හරි කවුරු හරි ඔය කෙනෙක් ආවම ඒගොල්ලෝ ඔය මහනුවරනේ දල්ලා මාලිගාවට ගිහින් ඊට පස්සේ අස්කිරි පන්සලට ගිහිල්ලා මල්ලත්ත පන්සලට ගිහිල්ලා ඒ හැමතුරුම වෙලලා ආශිර්වාද ගන්නවා. එතකොට ඒ මොනවාද මේ නිකායන්? එක එක පාර්ශව නේද වික්ෂුන් වහන්සේලාගේ. එතකොට එහෙනම් නිකාය කියන්නේ ලංකාවේ මොකක්ද? ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ නේද විවිධ කණ්ඩායම්. එතකොට එහෙනම් නිකාය සංග්‍රහය කියලා පොතක තියෙන ළමයි ආර්ථිකවත් දේශපාලනවත් අධ්‍යාපනිකවත් තොරතුරක් නෙවෙයි. ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු. ශාසන ඉතිහාසය පිළිබඳ. හරි. ඒකේ වචනෙන් හොයාගන්න පුළුවන්. හරි. ඒක ඔයගොල්ලෝ පාඩම් කරත් මතකයි.
හරි. යා දිසියට දැන් ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් ළමයි භාවිත කරගෙන යද්දී එකපාරට මතක් වුනේ නැත්නම් කලබල වෙන්න එපා. අයියෝ මේකට මොකද්ද කියලා මට අහන්න ඉන්න බැරි වුණා මේ දවසේ. එහෙම නිකන් එකපාරට පැනික් වෙන්න එපා. ටිකක් වෙලා හිතලා ඒක මතක් වෙන්නේ නැත්නම් ඊට පස්සේ ඒකට රවුමක් දැම්මා, පැන්සලෙන් හරි මාක්කයක් දැම්මා, තරුවක් හරි මොකක් හරි රවුමක් හරි මොකක් හරි ඇඳලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඒ ප්‍රශ්න විනාඩි 5 10ක් විතර හිතේ ඉන්න එපා. මේකට මොකද්ද කියන්නේ. පුළුවන් ප්‍රශ්න ටික ඉක්මනට කරලා දාන්න. ඊට පස්සේ එන්න අර තනින් තියලා ගියපුවා රටයල්ල ගිය ප්‍රශ්න දෙක හරි තුන හරි ඊට පස්සේ යන්න ඒකට හොඳට හිතන්න. මේක නම් වෙන්නම බෑ. හරි ඒ නිසා මේ උත්තරේ කපනවා. ඒකයි ඒක. ඒ විදිහට කරන්නේ. නැතුව අර නිකන් ඔහේ අර සමහර ළමයි අර කරන්නේ මේ දෙම සීසා පන්තිවලදී එහෙම උත්තරයක් ගන්න තුනම 10 20 30 40 ගණන් කරලා දෙවෙනි උත්තරේද ගහන. මේ 10 20 ගණන් කරොත් තමයි අනිවාර්යෙන් එන්නේ දෙවෙනි උත්තරේ. දැන් පළවෙනිව පටන් ගත්තොත් නේද? 100ෙන් යන්නේ දෙවෙනි. ඒ නිසා ඒක තේරුමක් නෑ. හරි. ඒ නිසා එහෙම උත්තර ගහන්න යන්න එපා. ඕක දැන් උලමයිනේ නේද? අවුරුදු 15 16ක් විතර වෙනවා සෝරි. 16ක් නෑ නේද? හරි. මම 14 පැනලානේ. ඔයගොල්ලන්ට තේරෙනවා පේපරයක් කරන්න ඕන විදිය. එතකොට ලේසියෙම මුලින් කරන්න. ඊට පස්සේ ඉතුරු වෙනවනේ අර තව නේද විනාඩි 10ක් හරි 15ක් හරි. අන්න ඒ වෙලාවේ හොඳට හිතලා හරි වැඩියෙන්ම හරි කියලා ඔයගොල්ලන්ට හිතන උත්තරේට ගහලා එන්න. හරි. ඒත් එහෙම කරාම ලකුණු ගන්න පුළුවන්. එහෙම නැතුව ඔහේ ගහන්න එපා මේක දන්නේ අනේ කණේ කනා ගහනවා කියලා. ඔහේ මොකක් හරි එකක් කපලා එන්න එපා. 12 මැටිපුවරු බිත්ති තඹතහඩු දවාදී විවිධ තවපෙරදී ලේඛන හැඳින්වීමට පොදුවේ භාවිතවන නමක්. මැටිපුවරු බිත්ති තඹතහඩු දවාදී විවිධ තවපෙරදී ලේඛන අපි මේවට කියන්නේ තමයි අභිලේඛන කියලා. විවිධ දේවල් මතු පිට ලියන එක. අභිලේඛ. ඊට පස්සේ 13 පෙරකුම්බා සිරිතනම් කෘතිය කුමන වර්ගයේ මූලාශ්‍රයක්ද කියලා අහනවා. තමයි පෙරකුම්බා සිරිත අපි උදාහරණයකට කිව්ව මොකේද? ප්‍රශස්ති කාව්‍යක නේද? ප්‍රශස්ති කාව්‍ය. ප්‍රශස්ති කාව්‍ය කියන ළමයි රජවරුන්ගේ අර ගුණ වර්ණනා කරන්න එහෙම ලියන ඒවා. එතන රජුරෝ මෙහෙම වීරත්වයෙන් යුක්ත කෙනෙක්, මෙහෙම දේවල් කරපු කෙනෙක්. මෙන්න මේ වගේ ජනතාවට මෙහෙම සලකනවා. මේ වගේ නිකන් එක දේවල්. ගුණ වය. එතකොට ඔය හටන් කාව්‍ය වලට නම් අපි උදාහරණ දුන්නා. සීතාව හටන, BBC හටන, කොන්ස්ටන්ටින් හටන වගේ ඒවා. සංදේශ කාව්‍ය වුණු සිංහල වලටත් ඉගෙනගෙන තියෙනවා නේද? සැලේනි සංදේශය, මොනවාද ගිරා සංදේශය, සංදේශය, ඊට පස්සේ තිසර, මයුර නේද? සැලලිහිණි, ඒ වගේ ඒවා. තමයි සංදේශ කාව්‍ය. වීර කාව්‍ය ළමයි අපි උදාහරණ කතා කරලා නැහැ. වීර කාව්‍ය අපේ ඉතිහාසයෙන් පොර සඳහන් වෙන්නේ. හරි. වීර චරිතයක් නිරූපණය කරන පොතක් හැටියට අපිට මහා වංශය ගන්න පුළුවන්. දැන් මහා වංශයේ වීරයා කවුද? දුර්ගම රජු. මහා වංශ ළමයි පරිච්ඡේද එහෙම නැත්නම් chapters 11ක්ම දීලා තින්නේ දුර්ගම රජුගේ අර උතාන්ති විස්තර කරන්නේ. දුර්ගම රජු ඉපදින එකේ ඉඳන් ආර මෙහෙවන එක, එළාර පරාද කරන එක, රට ගොඩනගන එක, මෙහෙර විහාර හදන එක කොහොම විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මහා වංශයේ වීරයා දුර්ගම. ඒක උගලගේ අටපොතේ උගන්වන්න කියලා නැහැ. නමුත් මතක තියාගන්න හරි මහා වංශයේ වැඩියෙන්ම හරි ඉඩ ප්‍රමාණයක් වෙන කියලා දින දුර්ගම රජුගේ කතන්දරේ කියන්නේ. හරි ඒක මතක තියාගන්න. හරි නමුත් වීර කාව්‍ය වගේ ඒවා අපේ නැහැ. හරි. හරි වීර කාව්‍ය කියන්නේ මොනවාද? ඔය ගත්තොත් නිකන් ඔය වීර කාව්‍ය කොම ඔය නිකන් මහා භාරතේ වගේ ඒවා. හරි ඒව නේ ඉතින් අපිට ඉගෙන ගන්න මහා භාරතේ වෙන. රාමායනේ මුල අහලා තියෙනව නේද? රාමගෙන් සීතාගේ රාවණ කතන්දරයක් තියෙනවා. වාල්මීකි ලියපු රාමායන. ඊට පස්සේ ඒ වගේ දෙයක් තමයි ඉතින් ඒක ගන්න පුළුවන් මහා භාරතය වගේ. හරි වත්සයායන කියලා කිසිවරෙක් ඉස්සර ලියලා තියෙන ගියා. ඒවා ඉතින් අර අපිට වැඩි ඒවා උරු පුරුදු නේ. අපේ සාහිත්‍ය එහෙම නේ පැරණි. හරි 8ට 2 9ට 2 10ට 13 12ට 13ට 3. හරි නේද මාක් කරගත්තද පුතාලා? මම යනවා ඊළඟ ප්‍රශ්න ටිකට. ඊට පස්සේ 14. සිටිය මැසුරින් පහතරට වියලි කලාපයේ සහ පහතර අතරමැදි කලාපය දක්වා ඇති අක්ෂර දෙක වනුයේ කුමක්ද? ආවුන් දැන් සිටීමෙන් හොයන්න බලන්න. පහතරට වියලි කලාපයයි පහතරට අතරමැදි කලාපයයි. මේක එහෙම එකකින් මකුණු පේනවද උන්ට? තමයි පේනවද මන්නේ? පහතරට වියලි කලාපය අතරමැදි කලාපය. පේනවද උගලන්ට මේකේ තියෙන අකුරු ටික මෙතන පේනේනේ. B අකුර තියෙනවා ඊට පස්සේ මෙතන C මෙතන D මේ මැද හරිය පොඩි රවුමක් E තියෙනවා
ඊට පස්සේ මෙන්න මේ තැන් දෙකේ ඉංග්‍රීසි අකුර වැඩිලා නැහැ පේපරේ මට පේන හැටියට ආයි මෙතන උඩ F අකුර තියෙනවා. මේ ඇවිල්ලා ළමයි අර ඔයගොල්ලෝගේ අත්පොතේ තියෙන සිතියමයි දීලා තියෙන්නේ. හරි දෙවෙනි පාඩමේ අර දීපු සිතියම ඒකම තමයි ඔය දීලා තියෙන්නේ. ඒක හැබැයි ඒ අකුර කොහෙන් හරි පොඩක් මිස් වෙලා තියෙනවා. හැබැයි ඒ අපිට උත්තරයකට දාලා වෙන්නේ නැති නිසා දැන් මේකේ උත්තරවලත් කොහෙවත් ඒ අකුර නැහැ. ඒ නිසා ඒක ලොකුට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒ අකුර තියෙන තැන ඔයගොල්ලන්ට හිතා ගන්න අමාරුයි නම් ළමයි ඒ අකුර තියෙන වෙන මෙතන. මේ කලාපේ තමයි ඒ. හරි පොඩ්ඩක් ඇදලා ඒ අකුරෙන් පෙන්වන කලාපේ මේ. ඒ. අවුල වෙනවන්නේ. ආයි මෙතන මෙන්න මේ කොටසේ තියෙන්නේ ළමයි ඒ. හරිද? ඔන්න ඒ. එතකොට ඒ කියන්නේ ළමයි පහතරට අර්ධ ශුෂ්ක කලාපය. හරි. ඔන්න ලියා ගන්න. දැන් පේපරේ print out ගත්තා නම් ඔයගොල්ලෝ මෙන්න මේ පැත්තෙන් උනා ලියාගෙන යත හැකියි. මේ පැත්තෙන් ඉලි ටිකක් ගහලා ලියාගෙන යන්න. ඒ කියන්නේ පහතරට අර්ධ කලාපය. ඒ වලින් ඉන්නේ පටන් ගන්නෙ. පහතරට අර්ධ ශුෂ්ක කලාපය කියන්නේ ඊට පස්සේ B වලට උනන් ඉතලයක් දාලා ලියන්න නැත්නම් මේ පැත්තේ ලියුවත් කමන්නේ නැහැ. ඉංග්‍රීසි අකුරු ටික දාලා. B කියන්නේ ළමයි පහතරට වියලි කලාපය. පහතරට වියලි කලාපය. දැන් උණු උත්තරයක් හම්බුනානේ. හරි. පහතරට වියලි කලාපය B. හරි දැන් උත්තරේ හම්බුනා උත්තරේ ගහන එකෙන් ඉන්න පානිත් ඒවා ලියා ගන්න. හරි. C කියන්නේ ළමයි මොකද්ද? හරි. C වලට කලින් එන්න මොකද්ද D වලට? අපි C පස්සේ ලියමු. හරි. දැන් මට මේ C අමතක වෙලා නෙවෙයි ඈ මේ පෙන්වන්න හදන්නේ මේ කාරණය. දැන් B කියන ළමයි පහතරට වියලි කලාපය. කිව්වනේ මම දැන් වියලි. ඊට පස්සේ ළමයි D වලට ලියා ගන්න D කියන්නේ පහතරට තෙත් කලාපය. පහතරට තෙත් කලාපය. D කියන්නේ පහතරට තෙත් කලාපයේ B වියලි. හරිද? B වියලි මම පෙන්වලා තියෙනවානේ පෙන්වන්නේ. B කියන්නේ වියලි කලාපය. ඊගාසේ D කියන්නේ තෙත් කලාපය. හරිද? එහෙනම් මට කියන්න පුතේ B වියලි කලාපයයි D තෙත් කලාපයයි මැද තියෙන මේ C මේක මොකද්ද? අතර මැද තියෙන එක. ඒක එහෙනම් අතර මැදි කලාපය. හරි. ලියාගන්න C වලට පහතරට අතර මැදි වියලි කලාපය. අතර මැදි. හරි ඉන්ටර්මීඩියට් zone එක කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. dry zone, wet zone එක ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්නවානේ. හරි sorry ඉගෙනගෙන තියෙනවානේ මොනවද භූගෝල විද්‍යාවට එහෙම. මේ දර වාර්ෂික වර්ෂාපතන කියන්නේ එහෙම පාඩම් කරේ ඕගොල්ලෝ. 8 දිනමේදී. dry zone, wet zone, intermediate zone. හරි ඒකම තමයි මෙතින් ආයි තියෙන්නේ. හරි C එනම් අතරමැදි කලාපය. හරි. right. ඊට පස්සේ ඔයගොල්ලෝ එකක් හොයාගත්තා. A B C D හරි ඊට පස්සේ ළමයි E අකුර මේ E වලින් පොඩියට දක්වලා තියෙන මේ පොඩි කෑල්ල. පොඩි රවුමක් තියෙන්නේ. මෙන්න මේ පරිසර කලාපය අපි ඒකට කියන පොතේ කන්තර වියලි අතරමැදි කලාපය කියලා. ඒක තියෙන්නේ අතරමැදි කලාපය නිසා අතරමැදි කියන වචනේ එනවා. හැබැයි මේ ප්‍රදේශයේ රටේ කඳු තියෙන්නේ. නේද? රටේ මැද හරියනේ. ඒ නිසා අපි ඒකට කඳුකර අතරමැදි වියලි කලාපය කියලා කියනවා. ඒක ලියන්නේ කඳුකර වියලි කලාපය. කඳුකර වියලි අතරමැදි කලාපය. ඊට පස්සේ මෙන්න මේ F වලින් උඩ දාලා තියෙන්නේ. මේ උඩම යාපනයේ හරිය F අකුරක් ගහලා තියෙන්නේ. අන්න F අකුර ලියා ගන්න. පහතරට ශුෂ්ක කලාපය. පහතරට ශුෂ්ක කලාපය. දැන් A කියන්නේ ශුෂ්ක අර්ධ ශුෂ්ක පැති දෙකක් තියෙන. එකක් රටේ උඩ හරිය අනික මෙන්න මේ යට හරිය. අර මුන්දල මිනිහාගල් කන්දේ පැතිවල F අකුර මොකද? පහතරට ශුෂ්ක කලාපය. හරිද? ඊට පස්සේ හරි. දැන් අපි ප්‍රදේශීය ලකුණු ඊළඟට එනම් උත්තරේ තෝරමු. වියලි කලාපයට අකුර මොකක්ද තමයි B අකුර. ඊට පස්සේ අතරමැදි කලාපේ නම් C අකුර. එහෙනම් 14ට 2. බලන්න ගත්තද කියලා 14ට 2. 14ට 2 ගත්තා නම් ඊටම ඉවරයි. 15 බලන්න මෙරට ගල් නිලියේ මිනිසා ජීවත් වූ පාරිසරික කලාප තීරණය කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑමේ කුමන භෞතික සාධක දාන්න. ළමයි ගල් නිලියේ මිනිස්සු Tamanට වාසස්ථානයක් හරි තෝරගනිද්දී පාරිසරික කලාප තීරණය කරද්දී හරි මේ පාරිසරික කලාප ළමයි ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ වාර්ෂික වර්ෂාපතන කියන්නේ. දැන් අපි අර්ධශුෂ්ක කලාප කියලා කියන්නේ ගොඩාක්ම හරි බැස්ස අඩුම පැති. තෙත් කලාපය කියලා කියන්නේ වර්ෂාව වැඩිම පැති. එහෙමයි එන්නේ. හරි. ඒකට වර්ෂාපතනය අගයන් අනුව තමයි අපි මේවා වෙන් කිරීම සිද්ධ කරන්නේ. හරි. පාර්ශ්වික කලාප දෙක ගන්නේ.
මේ ප්‍රශ්නයක් අහනවා අපි මේක නිකන් අර කෙටි ක්‍රමයකට පාඩම් කරා නේද? හරි ප්‍රාග්ධයිතිහාසික මානව ජීවත් වූ කඳුකරේලි මණ්ඩලයන් ස්ථාන දෙකක් කියලා පිළිතුර. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නේ. අපි මොකද්ද කිව්වේ අර සින්දුවල බණ්ඩා හෝති කඳු එළියේ නේද? එහෙනම් කඳු එළියේ කියන්නේ කඳුකර එලිමහන් දඩයන් වාසස්ථාන. එහෙනම් මොනවාද උදාහරණ බණ්ඩයි හෝටල් තැන්නයි නේද? එහෙනම් බණ්ඩා කියන්නේ බණ්ඩාර වෙල අනිත් එක හෝටල් තැන්න. බණ්ඩාර වෙල සහ හෝටල් තැන්න. දෙවෙනි තම ඥාතියේ පසු තමන් වාසය කළ ගල්ගුහාව තුළම වැළලීම සිරිතක් පැවතියේ කුමණින්ගේ වාසය කළ ජනතාව තෝදිගෙන ඥාතියෙක් මේ ගියාම ගල්ගුහාව ඇතුළෙම බලනවා. හරි. ඒ කොහෙද මේ චාරිත්‍රය තිබ්බේ? ඒ කියන්නේ සොහොන් පිටියක් හදන්නේ නැහැ. සෝරි සොහොන් පිටිය නෙවෙයි සුසාන භූමියක් හදන්නේ නැහැ. එක්ක මැටි උරුවක් හදන්නේ නැහැ. නැත්නම් අර ශිලා වලින් අර ගල් වලින් දාපු ඒ ශිලා සුසානයක් හදන්නේ. එහෙම නැත්නම් ආදාහනය කිරීමක් කරන්නේ නැහැ. ඒ මොකුත් නැහැ. හරි මරුණාට පස්සේ දෙපුතනම බලනවා. ඒ කොහෙද මේ වගේ බොහොම ප්‍රාථමික චාරිත්‍රයක් නේ. ඇත්තම චාරිත්‍රයකුත් නෑ නිකන් ඔය බලන. ඒව කරේ ළමයි ওই කාලේද? ගල් ලිපියේදී. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රාග්ඓතිහාසික යුගය. විතර වරහන් ඇතුළේ ලියන ප්‍රාග්ඓතිහාසික යුගය කියන එක තමයි වරහන් ඇතුළේ වෙනත් නමකින් දීලා තියෙන්නේ. අන්න ඒකේ කපටිකමක්. ඇයි? ළමයින්ට මතක ප්‍රාග්ඓතිහාසික යුගයනේ. දැන් ළමයි පාඩම් කරන් ඉන්නේ උඩක් මෙහෙම. හැබැයි ළමයිට අමතකෙනවා අපි ප්‍රාග්ඓතිහාසික යුගය කියන එකට වරහන් ඇතුළේ ගල් ලිපියක් කියලා කතා කරා. නේද? ගල් යුගය කියන්නේ ගල් වලින් ආයුධ හදපු නිසානේ. ඒ නිසා වරහන් වල ලියන්නේ ප්‍රාග්ඓතිහාසික යුගය. දැන් උන්න භාගයට පාඩම් කරපු ළමයි මෙන්න මේ වගේ තැන්වලදී අන්න ඔන්න පොඩක් හරි මේ වරද්ද ගන්න. හරි. දැන් මේ කල්පනා කරනවා දැන් මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ එහෙම වැළලුවේ. මොකද දැන් ප්‍රාග්ඓතිහාසික යුගය කියලා උත්තරයක් නැහැ. ඒක සමහර ළමයි කලබල වෙලා හිතනවා ප්‍රාග්ඓතිහාසික යුගය කියන එකට වැරදිලා උත්තරේ පූර්ව ඓතිහාසික කියලා දන්නේ නැහැ. සමහර මට මට පැටලුණාක් දන්නේ නැහැ හදිසියෙ පාඩම් කරද්දී ප්‍රාග්යි පූර්වයි නිකන් දෙකම එකයි වගේනේ. ඒ නිසා තමයි පූර්ව ඓතිහාසික වෙන්න තියෙන්නේ කියලා තුන්වෙනි එකට ගහලා යනවා සමහරවල්. ඒ නිසා එහෙම වෙන්නේ නෑ ළමයි. හරි. උත්තරේ කොයි හරි හරියට තියෙනවා. ඒ නිසා මම එකයි කිව්වේ හදිසියෙ උත්තරේ ගහන්න එපා කල්පනා කරලා උත්තරේ ගහන්න. හරි. දැන් බලන්න ගල්ලිපිය කියලා සමාන පදයකින් දීලා තියෙන්නේ. ගල්ලිපිය කියන්නේ හරි ප්‍රාග්ඓතිහාසික යුගය තමයි. හරි. ඒතකොට ඔන්න ඒක මතක් වුනේ නැත්නම් ලියා ගන්න ප්‍රාග්ඓතිහාසික යුගය. දැන් 17ට එක. හරි. දැක්ක දාන්න ප්‍රශ්නේ වෙනස් විදියකට අහපු අවස්ථාවක්. හරි. ඒ වගේ වෙනවා විභාගෙට. හරි. නේද? දැන් කොහොම සරල සීනි බෝල වගේ ප්‍රශ්න දුන්නොත් මොහොතකින් උත්තරේ ගහනවලු. 17ට එක 18 ගල්ලිපියේ තාක්ෂණය පිළිබඳව විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට හැකියවන්නේ. එම යුගයේ භාවිත කළ කුමන මෙවලම් වලින්ද? හරි. ඒකට තාක්ෂණය පිළිබඳව ළමයි අපිට දැනගන්න පුළුවන් සවිස්තරාත්මක දැනුමක්. හරි. අපිට වැඩියෙන් විස්තර හොයාගන්න පුළුවන් ඒ කාලේ පාවිච්චි කරපු ශුද්ධ ශිලා මෙවලම්. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයේ ගල් ආයුධ ඒව නිරීක්ෂණය කරාම තමයි. මේ ශුද්ධ ශිලා මෙවලම් ගොඩක් වෙලාට බොහොම පොඩි. ඒගොල්ලෝගේ ආත්ල ප්‍රමාණයට වැඩිය ටිකක් හරි ටිකක් වැඩිය කුඩායි සෙන්ටිමීටර 4.5කට වඩා දිගින් නොවැඩි ප්‍රමාණයේ ඒවා. ඉතින් ගොඩක් වෙලාවට මොන වගේ ගල් වර්ගද ළමයි පාවිච්චි කරලා තියෙන්නේ? තිරිවාන, ඒ කියන්නේ පාර්ට්ස් වගේ නැත්නම් කහඳ ගල් ඒ වගේ ඒවා පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඇඹරුම් ගල් සහ ගල් මිටිය වගේ ඒවා හදන්න කණු ගල් පාවිච්චි කරලා තියෙන්නේ. කියන්නේ දැනයි නේද? 18ට 3. හරිද? බලන්න පුතාලා ඊළඟ ප්‍රශ්න ටික මේ ටික ලකුණු කරගන්න. දැන් මම අර කියපු සෙන්ටිමීටර කතා මතක නැත්නම් අර 4.5 මතක නැත්නම් ඒක ලියාගන්න. දැන් මම ඒකට අර අන්තර අරුන් ලියන්න කොලයක් ගන්න කිව්වා. මොකද මතක නැති දෙයක් නෙමෙයි ඒක ලියන්න. ඊට පස්සේ බලන්න 19 මෙරට ගල්යුගයේ ජනතාව මෙරට වැඩි ජනතාවට සමානකම් දැක්වේ කුමන කරුණු සම්බන්ධයෙන් කියලා අහනවා. ඒකට උත්තරේ ළමයි සංස්කෘතික සහ ජීව විද්‍යාත්මක වශයෙන්. මොකද ගල්යුගයේ ජනතාවගේ අර තිබුණු ආදිකාලිනීව ගත්තොත් එහෙම නිකන් අර ළම මොහේ වලනවා ඊට පස්සේ එළ ආහාර පාරුණත් නිකන් වැඩි උයලා හිම හිම කරලා ගන්න නේද මේ වැඩි ජනතාව සත්තු මරනවා කනවා. උඩ නිකන් සංස්කෘතික සමානයි නේද? වැඩි වරණේම කට්ටිය නෙවෙයි. දැන් නම් ඉතින් ඔය බඩේ ගුහෙන් අරන් මේව කරනවා. දැයි වැඩි ජනතාවගේ ප්‍රධාන ආහාර මාර්ගය මොකද්ද? සත්තු දඩයන් කරන්නේ. දැන් වැද්දා හරි කියන කෙනාලම අපිට කියද්දිම නිකන් මතක් වෙන්නේ කොහොම කෙනෙක්ද? අර කිටේරියක් එන්නත් අර නිකන් පොඩි පොරවක් අර උරීසේ ගහගෙන ඉන්නවා. නේද? දුන්නයි තලේ අරන් ඉන්නේ. ඊට පස්සේ අඳින්නේ
නේද? අඳින මිනිස්සු ගත්තොත් මොන හරි කොලාතු ටිකක් යනවා ඉන්නවා. දැන් වැද්දෝ එහෙම නෑ හරිද? ඔය දඹාන එහෙම ඒ වගේ පැත්තක ගිහින් තියෙනවා නම් හරි මේ පැත්තවල ඉතින් අරන් යනගෙන නේද? එහෙම ඉන්නවා දැන් කට්ටිය අර ගොඩක් අර ප්‍රධාන සමාජෙත් එක්ක එකතු වෙලා. ඉතින් ඒගොල්ලෝ ළමයි ඉස්කෝලේ යනවා. ඒ ඉස්කෝලේකුත් තියෙනවා. ඉතින් මේ ඒ නිසා අර දැන් මේගොල්ලෝ වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි අර නිකන් ඉස්සර ඉඳපු වැද්දෝ එහෙම ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් ඔය ගල්ලිගේ මිනිස්සු වගේ තමයි. හරි. ඒ වගේ ජීවන රටාවක් තමයි ඒගොල්ලෝ ගත කරේ. ඒ නිසා 19 උත්තරේ අංක 2. 19ට 2. ඔය මේ වැද්දෝ ළමයි මස් කල් තියාගන්න මේ විශේෂ මේ අපි කියනවා මේ මොකද්ද ආහාර පරිරක්ෂණ ක්‍රමයක් පාවිච්චි කරා. ඔය මතකද ඒක? ඈ වැද්දෝ කොහොමද මස් කල් තියාගන්නේ මොනවාරි දාලාද? මතක නම් කියන්න බලන්න ඒක නිකන් සාමාන්‍ය දෙලින් ප්‍රශ්නයක් වගේ මම මේක මොකක්ද නෑ කිව්වේ. ඒ නිකන් නේද? හරි මොන සාමාන්‍ය වැදි ජනතාව කොහොමද මස් කල් තියාගන්නේ? ටික මතක නම් කියන්න බලන්න. මොනවාරි මේගොල්ලෝ ආහාර ඒවා කල් තියාගන්න පාවිච්චි කරන ක්‍රමේ. දන්නේ දේවා. වැදි ජනතාව කොහොමද මේ මස් කල් තියාගන්නේ? ඒගොල්ලෝ ළමයි ඒවා මීපැණි වල බහනවා. හරි. එන්නේ මීපැණි වල ඔබල තියෙනවා. ඔය මීපැණි කියන්නේ නේද සීනි අධික ද්‍රාවණයක්නේ. ඒකට ඒකේ හරි අර මස් නරක් වීමකට ලක් වෙන්නේ නැහැ. මැසොන්ුනට එහෙම ඉන්න බෑනේ මීපැණි ඇතුලේ තිබ්බම. හරි එහෙමයි ඒගොල්ලෝ මස් කල් තියාගන්නේ. මේ වගේ ඉතින් එක එක දේවල් තියෙන ඉතින් ඒගොල්ලෝ නේද? ජීවන. 20 පිලිසු මැටිවලන් භාවිතය ක්‍රමවත් සුසාන චාරිත්‍ර අනුගමනය කිරීම ගල් මෙවලම් වෙනුවට යකඩ ලෝහ භාවිත කිරීම ආවාස ටීවී ස්ත්‍රී ජනාවාස පිහිටුවීම ඉහත වෙනස්කම් සිදු වූයේ ශ්‍රී ලංකා ජනාවාසීන් සම්බන්ධ කුමන යුග පරිවර්තනයකදී කියලා අපෙන් අහනවා. තමයි මේ වෙනස්කම් ටික. හරි මැටිවලන් ඔන්න උත්තර හදා ගන්නවලු. ඊට පස්සේ අර ක්‍රමවත් සුසාන විද්‍යාරිත්‍ර කියන ළමයි අර කලින් නම් මරුණ මෙතනම නේද වැළලුවේ. ගල් ගුහා මරුණා ඊතන වරක් කැපුව වැළලුවා. ඒ වෙනුවට ටිකක් සුසාන භූමියකට ගෙනහිල්ලා නේද අවසන් කටයුතු ටිකක් විනාශ කරලා මේ මනුස්සයට ගෞරවයක් හම්බෙන විදිහට නේ අල්ලගෙන හදනවා හරි මොකක් හරි පොට්ටකාරී නැත්තම් මැටි ගුරුවක් වගේ එකක් හදලා හරි අන්න සුසාන චාරිත්‍රාක් එහෙම කරනවා ඊට පස්සේ ගල් මෙවලම් වලින් නේද සත්තු දඩයන් කර කර ඉන්න වෙනකොට යකඩ වලින් ආව ගදා ගන්න. එතකොට මේ වෙනස්කම් හරි සිද්ධ වෙන්නේ මොන කාලය අතරතුරදීද ප්‍රාග්ගිකේ ඉඳලා පූර්ව ඉතිහාසයට යද්දි නේද? එහෙනම් උත්තරේට එන්නේ 20ට 3. ප්‍රාග්ගිකේ ඉඳලා පූර්ව ඉතිහාසයට යද්දි තමයි මේ වෙනස්කම් වෙන්නේ. ඉතින් අපි ස්ථිර ජනාවාසයක් කතා කරන්නේ නැහැ නේ ප්‍රාග් ඉතිහාසයේදී. ප්‍රාග් ඉතිහාසයේදී මිනිස්සු ඉන්නේ සාර්වජනිකය. බහින කාලේට ගල් ගුහාවේ ඉන්නවා. ඊට පස්සේ රස්නේ වැඩි කාලෙක නම් ගල් ගුහාවේ ඉන්න බෑනේ. එතකොට නේද අර ගල් රත් වෙලා එතුළේ ඉන්න බෑ. එතකොට රස්නේ වැඩි කාලෙට එලිමාන ස්ථානවල ඉන්නවා. ඔය කොහේ හරි නේද ගස් ටිකක් යට එහෙමනේ කොහේ හරි තැනක නේද? ඊ වගේ තැනක ඉන්නවා. පයින්කක්. වහිද්දී ඔන්න ගල් ගුහාවක් හොයාගෙන යනවා. කුඹිට බඩතුඹ දෙන හරි පාහියංගල් දෙන හරි මොකක් හරි තැනකට. අලි කියලා පොතාන හරි. එහෙම තමයි ඒගොල්ලෝ ඉන්නේ. හැබැයි පූර්ව ඓතිහාසිකයේදී ඒගොල්ලෝ හිතුණා දැන් මේ හැමතැනම තැනක ඉඳලා හරියන්නේ නැහැ. ගියක් හදා ගන්න ඕන. අන්න ඒ නිසා අර උඩරංචාමඩ මිලිවස වගේම හැදුවා. 20ට 3 හරි. එතන අපි භාගයක් ඉවරයි ඈ. පේපර් එකේ. හරි මේ දක්වා කරපු කොටස් වල මුල් ප්‍රශ්න 20 ඒගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අහන්න. මම ප්‍රශ්න කියනවා ඒගොල්ලන්ට මුල් 20 ඔක්කොම පැහැදිලිද එහෙනම්?